Hi guys, welcome back to my YouTube channel. මම අද රිවිව් කරන්නේ සෝෂල් මීඩියා වල වයිරල් වුණ කොරියන් ක්‍රීම් එකක් ගැන. ඒ තමා Dr. Althea 345 Relief Cream එක. මගේ honest experience එක තමා මං ඔයාලත් එක්ක share කරගන්නේ. මේ ක්‍රීම් එක thick ක්‍රීම් එකක් නෙමෙයි, skin එකට apply කරාම ඉක්මනින් absorb වෙනවා. මේ ක්‍රීම් එකේ ingredients ගැන කතා කරොත් niacinamide, පැන්තනෝල්, සෙන්ටෙල්ලා වගේ ස්කින් සූතින් ඉන්ග්‍රීඩියන්ට්ස් තමා තියෙන්නේ. මේ ක්‍රීම් එක day and night දෙකටම යූස් කරන්න පුළුවන්. හැබැයි day එකට යූස් කරනව නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීම් ඇප්ලයි කරන්න ඕනේ. මම මේක මාස 2ක් විතර යූස් කරා. මට හම්බුන රිසල්ට් එක ගැන කතා කරොත් මට තියෙන්නේ oily sensitive skin එකක්. මගේ මූණේ active pimples, pimple marks සහ uneven skin tone එකක් තිබ්බා. ඒ නිසා තමයි මම මේ ක්‍රීම් එක යූස් කරන්න පටන් ගත්තේ. මාසයක් විතර යූස් කරද්දී මගේ මූණේ තිබ්බ පිම්පල් මාක් ටිකෙන් ටික ෆේඩ් වුණා. මගේ මූණේ තිබ්බ පිම්පල්ස් එහෙමත් ටිකක් කාලයක් යද්දී හොඳ වුණා. ඇක්ටිව් පිම්පල් එකක් ආවොත් මම කරේ මේ ක්‍රීම් එකෙන් වැඩි ප්‍රමාණයක් අරගෙන පිම්පල් එකේ ඇප්ලයි කරපු එක. ඒකෙන් පිම්පල් එකේ රෙඩ්නස් සහ ඉරිටේෂන් ටිකක් ඉක්මනින් අඩු වුණා. මේ ක්‍රීම් එක යූස් කරද්දී ඔයිල් කන්ට්‍රෝල් උනේ නෑ. හැබැයි ඔයිල් ගතිය වැඩි වුණෙත් නෑ. ගොඩක් අය කියනවා මේ ක්‍රීම් එක යූස් කරාම ග්ලාස් ස්කින් එකක් ගන්න පුළුවන් කියලා. මගේ එක්ස්පීරියන්ස් එක අනුව නම් ස්කින් එකේ හෙල්ති ග්ලෝ එකක් ගන්න පුළුවන්. හැබැයි සෝෂල් මීඩියා වල කියන තරම් ඩ්‍රාමැටික් ග්ලාස් ස්කින් එෆෙක්ට් එකක් නම් මේ ක්‍රීම් එකෙන් හම්බුනේ නෑ. uneven skin tone එක ගැන කියනවා නම් මම මේ ක්‍රීම් එක යූස් කරන්න කලින් හිතුවේ මගේ ස්කින් එක even වෙයි කියලා. හැබැයි මට එහෙම රිසල්ට් එකක් නම් හම්බුනේ නෑ. මගේ uneven skin tone එක improve වුණේ නෑ මේ ක්‍රීම් එකෙන්. ඉතින් ඔයාලගේ ස්කින් එකත් uneven වෙලා තියෙනවා නම් ඔයා ඒක ඉම්ප්‍රූව් කරගන්න බලාපොරොත්තු වෙනව නම් මේ ක්‍රීම් එක මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මට තියෙන්නේ සෙන්සිටිව් ස්කින් එකක්. සෙන්සිටිව් ස්කින් එකකට ක්‍රීම් එකක් තෝරගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. හැබැයි මේ ක්‍රීම් එක highly recommend කරන්න පුළුවන් සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක්ට. මොකද මේ ක්‍රීම් එකෙන් කිසිම side effect එකක් මට ඇති වුණේ නැහැ. ඔයා මේ ක්‍රීම් එක buy කරන්න ඉන්නම නම් අනිවාර්යෙන්ම මේ ක්‍රීම් එක original කියලා හොඳට බලලා ගන්න. මොකද මේකේ fake ඒවා ගොඩාක් තියෙනවා. අනිවාර්යෙන්ම original එක විතරක් ගන්න. ඔයා fake එක ගත්තොත් ඔයාට මේ result එක නෙමෙයි එන්නේ. ඔයාගේ මූණ ගොඩක් damage වෙන්න පුළුවන් එහෙම වුණොත්. ඒ නිසා අනිවාර්යෙන්ම මේක original ද කියලා බලලා check කරලා අනිවාර්යෙන්ම buy කරන්න මතක තියාගන්න. මම මේ cream එක ගත්තේ රුපියල් 3600ට. ඉතින් එක තැන්වල එක ගාණ්ඩ තියෙනවා. ඉතින් ඒක ඔයාලා ගන්න page එක, shop එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ goal එක active pimple අඩු කරගන්න, pimple mark ටිකෙන් ටික fade කරගන්න සහ skin එක healthy glow එකක් එක්ක maintain කරගන්න නම් මම මේ cream එක ඔයාලට recommend කරනවා. හැබැයි ඔයාට ඕනේ uneven skin tone එක improve කරගන්න හරි skin එක color up කරගන්න හරි නම් මම ඔයාලට මේ cream එක recommend කරන්නේ නැහැ. ඔයත් මේ cream එක use කරලා තියෙනවා නම් ඔයාලගේ experience එකත් comment එකකින් share කරගන්න. like කරන්න, comment කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු. Goodbye. What we wanna do on and on again. Look inside your